සුබ වෙසක් දිනයක් ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ තිලංක ප්‍රජාසත්කාර පදනම මේ පදනම මම හිතන්නේ මහඟු අවස්ථාවක් අපිට මේ අපේ ගම්මානයේට මේකේ මට හිතෙනවා අර Facebook කරා අපේ මේ පෙර පාසල ඉගෙන ගත්තු දියණියගේ බියවත් එක්ක ඒක දැකලා මේ සම්බන්ධ වුණු විශේෂ මම හිතන්නේ පින්වත් අවස්ථාවක් අපිට උදා වුණේ මේ අටේ කණුව මේ අර්ලගංවිල ප්‍රදේශයට. ඉතින් ඒකට මම විශේෂ ස්තුතියක් මගේ නෑනා මගේ මල්ලිගේ නෝනාගේ අක්කා රත්නපුරේ ඉන්න ඒ නංගි හා සම්බන්ධ වෙලා මේ අවස්ථාව අපිට මේ පදනම හරහා ලැබුණා කියන එක තාම සතුටින් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් තිලංක ඒ පදනමේ සියලුම මේ අවස්ථාවට පැමිණි ඒ මහත්මිය සියලු දෙනාම අපේ ගම්වාසීන් වෙනුවෙන් මගේ පෙර පාසලේ ගුරුවරියන් දෙමව්පියන් ආදරණීය දරුවන් වෙනුවෙන් මම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම බොහෝම වෙනස මහන්සි ආචාර කරලා ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. අපි හරියට මේ සංවිධානය ගැන නොදන්නා නිසා මේ ඉදිරියට ඒ කටයුතු කරගෙන යන්නට ඒ පිළිබඳව දැනුවත් කිරීමට ඔබතුමන් මනස අවස්ථාවකදී සිද්ධ අවසරයි. මුලින්ම මම ග්‍රාම සේවක මහත්මියන් අතුරු මේ ප්‍රාථමික විද්‍යාලයේ ගුරු දෙපළගෙන් අවසර ගන්නවා. ඒ වගේම ගමේ සියලුම ගම්වාසීන්ගෙන් අද කාර්යබහුල දවසක් ඒක මම දන්නවා. මොකද අද උතුම් වෙසක් මංගල්‍ය ඉදිරිය තියෙනවා. ඉතින් මේ අද උතුම් වෙසක් මංගල්‍ය දවසේ මම හිතනවා මගේ පදනමට ලොකු ආශිර්වාදයක් ඒ වගේම මගේ දීප් සිල්වා නැත්නම් සහ මගේ දරුවන්ට ලොකු ආශිර්වාදයක් ඒ ගමන. මොකද මම සරලව කියනවා නම් මම මේ මෙතුමිය ගොඩාක් සරල පොඩි කෙටියෙන් හඳුන්වීමක් කරුවා. මම ගැන කියනවා නම් මම ඇත්තටම මේ මහ පොළොවේ ජීවත් වෙන මහ පොළොව ගැන අදහස් කරපු පුද්ගලෙක්. හරිය මම ලොකු දෙයක් රට වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් දුක්පත් නැති බැරි මිනිස්සු වෙනුවෙන් දෙයක් නිර්මාණය කරලා දෙනවා. ඒ තමයි මගේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර පදනම කියන්නේ. ඉතින් මේ දරුවෝ ඉන්නේ එයාලට අද වාසනාවක් ඔයාලා ඉස්සරහට පළවෙනි අපේ ප්‍රොජෙක්ට් එක තියෙනවා. අපි ඊටලා ලොකු ප්‍රොජෙක්ට් එකක් ක්ලියර් කරද්දී අද දවසේ වෙන ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. ඒ සේම අපි පෝස්ට්පෝන් කරලා ආවේ මම හිතනවා අහඹු විදියට නිකන් ගමේ දුක්බර සිදුවීමක් වුණා. ඒකත් මගේ ඇස් වලට දැක ගන්න ලැබුණ නැහැ. ඒ මම පොඩි කාලේ පොඩ කාර්යබහුල හිටවෙන්න. මට යම්කිසි හේතු මොන ක්‍රමයකින් හරි මට යම්කිසි පුද්ගලික මාර්ගයෙන් ඒ නිවුස් එක මට දැක ගන්න ලැබුණා. ඉතින් මමත් ගොඩාක් සංවේදී වුණා. මගේ පොඩි පුතෙක් ඉඳලා ජීවිතෙන් සමුගත්තා. ඒ සමවයසත් එක්කලා. ඉතින් ඒ චූටි දුව මම හිතනවා රටට මම හිතනවා මේ ගමට ලොකු පණිවිඩයක් දීලා ගියා කියලා. හරියට මම හිතනවා ඒ දුව ඇත්තටම දෙමාපියන්ගෙන් අහිමුණා. ඒ වගේම සමාජයෙන් නැතුව ගියා. ඒ වුණාට ඒ දුව යම්කිසි රටට පණිවිඩයක් කියලා ගියා. හරි ඒ නායකයන්ට අපේ රටේ නායකයන්ට පණිවිඩයක් දීලා ගියා. මම හිතනවා ඒක ඔයාලගේ වාසනාවක්. හරි ඒ දුව හැමතැනම ඉපදෙන්න ඕන අනිවාර්යෙන්ම අපි ලෑස්ති. මොකද වැඩි කාලයක් නෑ මට ඔයාලගෙන් ආවේ ලියුගිරිත් එක්ක මම කරන්න ඕන උපරිම දේ මෙවැදි කරලා දිනවා. ඉතින් මේක මම බලාපොරොත්තු වෙන්නේ ගමක් හැටියට ඔයාලගේ එකමුතුවක් තියෙනවා අපි මේ වැඩේට අත ගන්න. අපි ලෑස්ති. මොකද දේශීය වගේම විදේශීය මගේ යාළුවා ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ෆ්‍රාන්ස් වගේ දැන් මේ විදිහට අත්වල බැඳගෙන ඉන්නා. එයාලා ඕන වෙලාවක මුදල් ලෑස්ති, අපිත් ලෑස්ති. ඉතින් ඔයාලගේ තමයි මම මූලිකව කියන්නේ ඔයාලගේ මේ එකමුතුව තියෙනවා. හරි මූලිකව හිතන්න ඕනේ. දැන් මට අපි රික්වෙස්ට් මම අදාළ අමාත්‍යාංශ වලට දුන්නා. එතනින් මට පොඩි යම්කිසි යෝජනා කිහිපයක් ආවා. ඒකට එතනින් කියන්නේ අපි ලෑස්ති, එයාලත් ලෑස්තිලු මේ වැඩේට අත ගන්න. ඉතින් එයාලා කියන්නේ එයාලා මායින් සලකුණු කරනවලු ඒ වලට ගමේ කට්ටිය විරුද්ධ වෙනවලු. ගමේ කට්ටිය කියන මායින් වලට අපි ගහන්න කැමති නැහැ. අන්න ඒ වගේ දේවලුත් මට අහන්න ලැබුණා. වෝට් ප්‍රමාණය වැඩි ලයිට් එකක්. එතකොට අලියා වුණත් බලනවා මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. එතකොට ඒත් එක්කලම ෆයර් ඇලාම් සිස්ටම් එකක් එකල. එතකොට කමේ කට්ටිය ඇලර්ට් වෙනවා. අන්න අතනට සතා ලං වෙලා ඉන්නවා. එතකොට ඔයාලට මොකක් හරි ඇටැක් එකක් එතන විතරයි ඇටැක් එකක් කරන්න පුළුවන්. එතකොට ඔයාලට බය නැතුව හිතා ගන්න පුළුවන්. පිටිපස්සේ ලයින් එකේ කට්ටියනේ ඔයාලා
ඒතකොට ඉස්සරහින් එන ඒ සතාව මර්ධනය කිරීමක් නරත් මේ පළවා හැරීමක් තමයි අපි කරන්නේ. යාට හානි කරන්නේ නැහැ. එතකොට සතත් ආරක්ෂා වෙනවා වලත් ආරක්ෂා වෙනවා. අනිවාර්යයෙන් කරන්න කියලා තියාලා ඉන්නේ අපි මේ යම් කිසිම වේදිකාවක් තමයි සේරුමේ වාලවිය පරිත්‍යාග කරන්න. මම අහපු කතාවලින් රෑවිද්දී සාලි මැද්දලා පොඩි ළමයිනුත් වඩා තුරු කරගෙන ඉන්නවා කියන මට කතා අහන්න ලැබුණා. ඉතින් අපි එහෙ ඇඟකට වෙලා නිින්ද යද්දී ඔයාලා හිටගෙන ඒ නිින්දයි අතර තියෙන මනුස්සත්වය මොකද? දැන් ලොකු පරාසයක් තියෙනවා. හරි ඒකෙන්ද බය වෙන්න එපා. යම්කිසි හේතුවක් හින්දා ඒ චූටි දුව මං කියන්නේ ඒකයි නිතරම මං එද්දිත් කීකියාවේ මගේ පුතෙක් ඉඳලා නැතුව ගියා. මමත් පෙරේතකමෙන් සල්ලි හම්බ කරන්න ඒ අපේ ලයිෆ් එකට මම මෙයාලා හිටියා. යම්කිසි හේතුවක් නිසා මටත් මගේ පුතා පණිවිඩයක් දීලා ගියා මේ රට ගැන ලියන්න අදහස් ලියන්න. ඒ වගේම මේ චූටි දුව මට ඔයාලා වුණ ගැස්සුවා. ඒ ව්‍යාපෘති ටික අරන් ඔයාලා ගාවට ඉස්සල්ලාම එන්න තමයි කියලා. අනික මගේ ශක්තිය පිටිපස්සේ ඉන්නවා මේ කොල්ලෝ සෙට් කරන. දරුවෝ දෙකේ. එයාලගේ හයියක් තියෙනවා මට මෙතන දාලා ඉන්න. ඒකින්ද මම ඔයාලා නිතරම කියන්නේ බය වෙන්න එපා. කිසි දෙයකට බය වෙන්න එපා. අර ඔබතුමා වගේ ලංකාව වටේ ගහන්න හතරවතක් කොටක් ගහන්න මේ වෙද්දි කරලා තියෙනවා නම් ඇයි මේ වනරක්ෂිත ටික කොටු කරන්න වෙන්නේ නිලධාරීන්ට? කිසි ප්‍රමාණයක් මාත් එක්ක එකතු වෙනවා. හරි මම ඒ වෙනුවෙන් ඇස් වලින් කඳුළු ගිය අවස්ථා තියෙනවා. මොකද මම කියන උඹලා ඉන්නේ අලිගේ කලාපේ. එහෙම කියන්නේ. මම අහන්නේ හරි අපි අලිගේ කලාපේ ඉන්නේ. කිසිද කවුරු ප්‍රශ්නේ? කොළඹින් ඉරන් දෙන්න. මේක ඔයාලා කියන්න. ප්‍රශ්නයක් නෑ. අනිත් පොහොර ටික තෙල් ටික දාන්නේ විතර වී ටිකක් ණයට ගන්න. කොළඹින්ට දෙන්නේ. එහෙම ගොවි ටිකක් මේ ඉන්නේ. එතකොට ඉඳන් මේ ගොවියා වගා කරන ගොවි භූමිය සියල්ල කාලා අලියා හොඳ එනර්ජි එකක් අරගෙන යනකොට ඒ එනර්ජි පවර් එක සුද්දට ගිහින් පෙන්නලා සුද්දගෙන් ඩොලර් ටිකක් අරගෙන තමයි යපෙන්න හදන්නේ. හත්වලා මේක අපි දැන් කියලා තියෙනවා 1948 සුද්දා මේක අතහැරලි ගියයි. සුද්දා මේකේ සාරේ ඔක්කොම උරාගෙන සුද්දා ගියා යන්න. සුද්දා මේක එපා. මේක හපයක්. දැන් යන්න දුන්නද? අපි එල්ලිලා ඉන්නවා සුද්දාගේ නැත්තේ දැන්. සුද්දට යන්න දෙන්නේ අපි එල්ලිලා ඉන්නවා. අපි ගිහිල්ලා කියනවා මේ රට සංවර්ධනය කරන්න පුළුවන් මේ රට දියුණු කරන්න පුළුවන් ඩොලර් වලින් විතරයි. සංචාරක කර්මාන්තය. රටට හෙන ගැහුවේ එදා ඉඳලා. තියෙන්නේ කැලෑවල් ප්‍රදේශයක් එක්ක පොඩි අක්කර අටක ප්‍රමාණයක් තියෙන්නේ නිවාස ටික තමයි අපිට ආරක්ෂා වෙන්න ඕනේ. අපිට මතකයි 1983 වෙත වෙනකොට මේ හැරි අලියෙක් හිටියේ නැහැ. අපිට අලි බය තිබුණා අපි බලාගෙන හිටියේ මාදුරුවේ පැත්ත. මාදුරුවේ ප්‍රදේශයෙන් අපි ගොයන් කැපුවාට පස්සේ මේ පැත්තට අලියෙක් ඇවිල්ලා කැරකිලා යනවා. ඉතින් අපිට අතීතයට අපි අවුරුදු 17 18 ඉස්කෝලේ යන කාලේ මෙහි එහෙම අලි හිටියේ නැහැ. මේක හොඳට ශාස්ත්‍රීය වෙලා තිබුණ ගම්මාන. හැම දෙයක්ම හොඳට බැවිලා තිබුණා. අද කියන්න කනගාටුයි වත්තක තිබුණා නම් පොල්ගස් 100ක් පොල්ගස් දෙක තුනයි තියෙන්නේ. රැයක් එළි වෙනකොට ගොයන් කපල ඉවරලා කොළදින් කාලේ වුණොත් මේ බී කලාපය ඇතුළත පොල්ගස් 100ක්වත් අලි පෙරලනවා. රැය එළි වෙනකොට අඹ ගස් ටික පෙරලනවා, කොස් ගස් පෙරලනවා. මේ සියලුම ගස් වල පල්ල මේගොල්ලෝ මේ සත්වයා බුදින්නේ ගහ පෙරලනවා. ඒක තමයි තියෙන විශාල විනාශය. මේ පොල්ගස් දවසින් දෙකකින් හැදෙන්නේ අවුරුදු 5ක් යනවා. හිතන්න දැන් අද පොල් ගෙඩියක් රුපියල් 150යි 200යි කියලා කඳුළු හෙලන කට්ටියද තව අවුරුදු 2-3ක් ඉඳන් අන්නන්න එපා. රුපියල් 1000කට අන්නන්න කඳුළු තියා ගන්න කියලා තමයි අපිට කියන්නේ. මේක හරි හොඳයි පිටරටින් පොල් ගේන මිනිසුන්ට කොමිස් තියෙනවා. දැන් අද හිතන්න බලන්න අපි විඳින දුක එදා දවසේ හවස 6 විතර වෙනකොට දිමුතු ගොමින් මිරිසල් තියෙනවා. පළවෙනි මිරිල ලොකුවට ඇහෙනකොට මම කිව්වා අම්මේ අද නම් අලියා ගමට කොහොම මහන්සියෙන් හම්බ කරන ගොවි බිම අපිට නෑ ලොකු රස්සා නෑ. අපි කුඹරක් කොටලා මාස 3මාරක් බලන් ඉඳලා උදේට උඹරි නම් ආවා. ආයෙ හවසට බත් බලගෙන පැලටි. ඔක්කොත් කියන්නේ. මොකද වෙලා තියෙන විනාශයේ ලොකු දෙයක් නේ. මේ පුංචි අපි වගේ නෙවෙයි පුංචි දරුවෙක් කියන්නේ බලන්න මේ දරුවා සමහර විට මේ රටේ කොයි දැනට එයිද? නේද? හරි අල්ලුවත් මේ ඉන්නවා. මේ දරුවා එනකන්ද එහි ගහන්න නේද මොන තත්ත්වෙකට එයිද කියන්නේ. හොඳ ලස්සන ළමයි. මම හිතන්නේ හොඳට දක්ෂතාවයක් තියෙනවා. පෞල්ලයිස් අපි බලමු. පදනම අත්හරින්නේ නැහැ. අලියට ගැහුවා අපි එතන යන්නේ නැහැ. ඊපස්සේ අපි ඇවිල්ලා ආලා සමීක්ෂණයක් කරලා පෞල්ලේ ඒකට ආර්ථිකයේ ඒ කුෂි ආර්ථිකයේ කියන්නේ කොහොමද? අධ්‍යාපනවලදී ඒවත් කැමතිම කරමු. ඒ සිස්ටම් එකම හදලා තියෙනවා. නැත් නොවෙන්න අපි මේ අකාරයෙන් වස්තුව ගන්නවා. ඉස්සල්ලාම මේ දේශපාලඥ ඉන්නවා. ඒ වුණාට ඒවා ඒ කාර්යයක් විතරයි මේ ලෙවල් එක ප්‍රමුඛත්වයක් එන්නේ. අපි ගැස්ටි අපේ මට්ටමේ අපේ ලෙවල් කරගන්න. ඒකට ඔයාලගේ මම රික්වෙස්ට් එකක් දීලා තියෙනවා. මම ඒකටයි මම දෙන්නම්. ඒ කියන්නේ ඉතින් මේ ප්‍රමුඛත්වය එන්න ඕන කියලා තමයි
කියන්නේ නැවත නැවතත් කියන්නේ ඔයාලගේ බල ප්‍රදේශයේ තියෙන නිලධාරීන් එක්කලා ඒ රටවල් සීමාවල් හඳුනාගෙන අපිට මේ ඒරියා එකට කවර් කරලා දෙන්න. අපි ඊකටම වැඩේ කරන්න අපි ලෑස්ති. ඉස්සෙල්ලා ඔයාලගේ තියෙන අවදානම් පැති ටික කවර් කරගෙන ඒකින්ද ඔයාලගේ උනන්දුව සහ ඔයාලගේ මේක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ විදිහට ඔයාලා එකඟ වෙනවා නම් අපි ඕන වෙලාවක ලෑස්ති අපි වැඩේ කරන්න. අපි තකහණියක් ආවේ ඒකයි. අපි මේක මාස 3කට එහයින් තමයි අපේ ප්‍රොජෙක්ට් එක තිබ්බේ. මේ රටේ විසඳුම් නැති ව්‍යාපෘති මාස් කිහිපයක් ලියලා තියෙනවා. පළවෙනි අදේට අපි අතල්ල ගහලා දැන් මොකද ඊට පස්සේ දැන් කිඹුරත්තයි පැත්තෙන් එනේ අලිත් වෙනවනේ. එතකොට දැන් දෙවෙනි අදේරක් එහෙම දැන් ඔබතුමා ඔක නවත්තන්න නැහැ කියලා මම මතක් කරන්නේ. ඒ කියන්නේ ඔබතුමාට කරන්න පුළුවන් නම් ඒක එහෙම දිගටම යන්න පුළුවන් ඒක. ඒ අලිවට. මම එහෙම දෙයක් මම හිතනවා මේ විශේෂ පැත්ත නැතුව තමයි මම යෝජනාවක් ගත්තොත් මැදගම ගම්මානේ තියෙනවා. එතකොට ඒකෙත් තියෙනවා පොඩි ඇලක්. හරි. එතකොට ඒ පැත්තෙමත් අපිට ආරක්ෂාව ගන්න පුළුවන් ඇල තියෙන හින්දා. එතකොට ওই ටික තමයි කවර් වෙන්න ඕනේ. ඒකට දැන් ඇලෙන් කොස් කරන්න බෑ ඇලට වැටෙනවනේ මොනොත් එහෙම. එතකොට ඇලෙන් කොහෙන් හරි කොට දාන්න ඕනේ. ඔය ඇල තමයි අපිට chance එකක් තියෙනවා. නමුත් අර ඒ ඇලේ පාලම් වගේක් තියෙනවා. පාලම් තුනක් තියෙනවා සරත්තයි මම හිතන්නේ නේ. ඔව් පාලම් තුනක් තියෙනවා. එහෙන් තමයි මෙහාට එන්නේ. සමහර ආලි දැන් මේ පැත්තේ දැන් ඔය මාදරේ උද්‍යාන පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තට පයින්. අපි දැන් මේ පැත්තෙන් දැන් මේ ගම්මන් හරහා ගත්තොත් ඔය ගොවි දැන් කුඹුරු කරන හරිය දිගටම අලි වටක් ක්‍රියාත්මක වෙනවා. ඒක කොළදින් කාලයට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක ක්‍රියාත්මක වෙනවා. නමුත් කොළදින් නැති කාලයට තමයි ඒකේ බලපෑම අපිට එන්නේ. නමුත් ඊට වඩා මේ පැත්තෙන් එන සෙට් එක තමයි ඔය අපිට කරදර කරන්නේ. දැන් මේ කැලේ ඉන්නේ ටික. ඔව් දැන් ඉතින් දැන් ලේදන් ඉස්සරහට කෑලා ඔය ටිකේ තමයි මේ දබ ගහවල ටික. ඔන්න ඔය කැලේ තමයි කුණු දාන්නේ. දැන් උතන තමයි අලි ටික හුරු වෙලා ඉන්නේ. දැන් අපිට ඒක කුණු දාන එක නවත්තන්නත් බෑනේ. ඒකේ දායනම්ම කරන ආපදයක් අපි ඔක නවත්තන්න බැලුවා. නමුත් ඒක නවතින්නේ නැහැ. නමුත් ඒ අලින්දේ කුණු දාන තැන ඉතුරු කරලා තමයි අපි මේක කරගන්න ඕනේ. මොකද අපි මේක කරලා දෙන්න කැමතියි කියලා. එතකොට අපිට ඒක සරලයි වෙන්නේ. ඔව්. එතකොට මේ පැත්තෙන් ටක් ගාලා එතකොට මෙහෙම මේ බලදාලි නිලධාරි සේරම ඒකට ඉන්වෝල් වෙලා ඉන්නේ. ඊට පස්සේ වනජීවීකින් ওই දෙකෙන් වනජීවීකිනුත් එකඟතාවයක් විතරයි මේ ඉඩම් අයිති වෙන්නේ මහවැලියට. ඒ නිසා මහවැලියෙන් අපිට ගන්න පුළුවන් ඒ ප්‍රමාණය කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දෙක අපේ ඒජ්මන්ට් එකේ කොහොමද තහවුරු කරගන්න පුළුවන්. ඒක කළ දෙන්න පුළුවන්. සම්බන්ධයෙන් ආර්ථික වශයෙන් යම් දෙයක් අපි වර්ධනය කරනවා. අපේ කාන්තික කමිනවට අපි කතා කරා මේ ඒ මහත්මියගේ නිර්දේශයක් වුණා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. ඔබනේ ඔව් අපිට ඉල්ලීමක් කරලා අපේ මේ මායිම මේ සීමාව මේ ප්‍රමාණය තියලා මේ කාන්සිල් වල දාන කරලා ප්‍රොපෝසල් එකක් විදිහට අපිට අපේ පදනමට ඉල්ලීමක් කරලා ඔබ පදනමෙන් මේක අපිට එතකොට වනාලිනේ ගම්මදින්නේ. ගම්මලි නෙවෙයිනේ. එතකොට මේ ප්‍රදේශයේ වනාලි හිටියේ නෑ. මේ ප්‍රදේශයේ අලිය දකින්න තිබෙන්නේ. ඉතින් මේක ඇත්තටම දුම අනගාමදායක සිද්ධියක් කියන්නේ මේ සම්බන්ධනය වෙන්න ගම්මාන දිවි වෙන්න රාජ්‍ය අනුග්‍රහය වැඩි වෙන්න පොලිසිය දෙක තුන වැටෙනකොට ආයතන ගමට ඇවිල්ලා සක්‍රිය වෙලා වැඩ කරනකොට නිලධාරි දෙලිගම තමයි මේ මම ඉන්නේ ඇත්තටම අන්තිම බෝඩරේ. දැන් ගියත් ඔබතුමාලට බලන්න පුළුවන් අලි 4-5 දෙනෙක් මේ වෙනකොට කැලේ කඩාගෙන කකා ඉන්නවා. එතකොට ඒ අන්තිම බෝඩේ තමයි පුංචි දියණිය මේ නංගිව හැමෝම මේ අපි ඉප දෙනෙක් ඉන්නේ. දවල් කාලෙද දැන් ඒ අලි 4 දැන් මේ වෙනකොට මේ අයියා මේ අලි 13 දෙනෙක් මේ කැලේ පිටිපස්සේ ඉන්නවා. ඉතින් මේ ගොවි සංවිධාන සභාපති කෙනෙක් මෙයාලා ගොඩාක් කැපවීම කරන කට්ටිය මේ ඇලවල් වල తాවකාලික වැඩවල් ගහගෙන මෙයාලා මේ ගොවි බිම රැකගන්න. ඉතින් ඒ නිසා ඇත්තටම ඉතාමත්ම සන්තෝෂ වෙනවා ආපු එක ගැන. ඉතින් අපි ගමක් හැටියට කිසිම කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. මම දන්නවා මේ අපේ ක්‍රියාශීලී හොඳ GS කෙනෙක් ඉන්නේ හොඳට වැඩ කරන්න පුළුවන් ඕන වෙලාවක කතා කරන්න පුළුවන් එහෙම
සම්බන්ධතාවය ඇති කරගෙන වැඩක් කරගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් උදව් කරයි මහවැලිය හරහා එන්න තියෙන දේ. එතකොට වනජීවික පැත්තෙන් එන්න තියෙන දේ අපි එතකොට සරත් මහත්මයා ඉන්නවා. ඕන හඳුනා ගැනීමක් කරගන්න පුළුවන් ඕන දෙයක් දන්න කෙනෙක් සුමින්ද මහත්මයා. ඒ වගේ තියෙනවා. ඒ හින්දා ඔබතුමාලා මේ කරන්න යන කර්තව්‍ය අපිට ඉදා ඉක්මනින් කරලා දෙන්න. ඇත්තටම මේ ගමම එකඟතාවයේ තියෙනවා. කිසිම කෙනෙක් කිසිම වෙලාවක ඔබතුමාලටවත් කාටවත් විරුද්ධතාවයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක රැක ගන්න විදියක් නැත්නම් ඒකට මොකක් හරි යම්සි ක්‍රමවේදයක් වුණා නම් ඒක එතකොට අනිත් අමාත්‍යාංශ වලට සීල ආරක්ෂක මොනවද කියනනේ සීල ආරක්ෂකයන්ගේ ආමාරය තියෙනනේ. ඒවට යොමු කරගන්න ඔයාලා ඉල්ලීමක් කරන්න පුළුවන් නම් ඒකත් ඒ හරහාම ඒකට ඒ හරහාම යොමු කෙරුවොත් අපිට මේක රැක ගන්න අමාරුයි. මේක අපිට මේ අමාත්‍යාංශය හරහා ඔයගේ දේ පාර දුන්නොත් නඩත්තු කරන්නේ මේ ගම්මාදීන් වෙනුවෙන් කියලා. ඇත්තටම ඕක මොකදාකාරව වෙන්නේ නැහැ. මොකද දැන් දින රාජ්‍ය ආයේ රාජ්‍ය ආයතන කියන්නේ මා අන්තිම පල්ලෙහාට කියන්නේ ඔය වෙච්ච සිදුවීමත් එක්ක මේ ගමේ වනජීවිකට කතා නොකරපු මිනිහෙක් නැහනේ. මේ එන්න මේ මොකක්ද ඇත්තටම එදා ආවේ නැහනේ. වනජීවික මහතුරු වැඩි දුර නැහැ මහතුරු මේ දැන් කිලෝමීටර් 6-7ක දුරක ඔෆිස් එකේ තියෙන වනජීවික වේරකල. ඉතින් ඇත්තට ආවේ නැහනේ. ඉතින් ඒ වගේ වෙනකොට දැන් ඇත්තටම මේ ඉන්නකොට මම දවල් කාලේට ඉන්න හොඳට මම කතා කරලා තියෙනවා එන්න කියලා මේ සතුටු කෙලවල දෙන්න කියලා. එන්නේ මේ ගම්මානෙට ලැබිලා තියෙනවා. එතුමිය මේක පණිවිඩය දැනගත්තු වෙලාවෙ ඉඳන් පුදුමාකාර විශ්වාසයවා සියලු දෙනාම එකතු කරගන්නට එතුමිය මටත් මගේ නායනි මගේ සහායකතුමිය මෙතනට පැමිණිලා සුළු මොහොතකින් එතුමිය මේ අවස්ථාවට පැමිණිලා ඒ වෙලාවේ ඉඳලා මේ ස්ථානයේ පැමිණලා ඉන්නවා. එතුමියවත් මම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම අද දවසේ ගොඩක් කාර්යබහුල මොකද අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමුකුල සිදුවුණු අවස්ථාවේ වන්දනාමාන කරගන්නවා සිල් සමාදන් වෙනවා ධර්ම විශේෂ වැඩසටහනකට දබ්බලා එක්කන් යන තියෙන අවස්ථාවක මේ වගේ මේ අපේ ගමට මේ ලැබුණු මේ අවස්ථාව අපිට ලැබුණේ ඇත්තටම මේක පුනා කියන්න මට දුකයි. ඒ දරු පැටියාගේ අම්මා, කිරියම්මා, ලොකු අම්මා පවුලේ අය මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මට හිතෙනවා මේ වෙසක් පොය දවසේ ඔබතුමන්ලා කරගත්තු මේ මහා පින්කම මේ ගම්මානයේ මේ මිනිස්සු පුදුමාකාර බයකින් ඈ වෙනකොට ජීවත් වෙන්නේ. මේ දැන් මෙන්න මේ පේන කැලෑවට එහා පැත්තෙන් තවත් අලි 4 දෙනෙක් මේ වෙනකොටත් ඒ හරියේ සැරිසරනවා. අවශ්‍ය 5 වෙනකොට මේ ගම්මානවලට ඇතුල් වෙන්නට හරි අමාරුයි. මොකද ඒ අලි රංචුවේ තමයි මේ දරුවගේ කිරියම්මා මෙතනට උඩින් ඉන්නේ. මේ දරුවා ජීවත් වුණු නිවස මීට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව මම හිතනවා මේ දරු පැටිය පින්වත් කෙනෙක්. ඇත්තටම මේ වගේ දෙයක් මේ ගමට මේ දරුවගේ වෙනුවෙන් ලැබීම සම්බන්ධව මේ දරුවා අකාලයේ මිදුණත් ඇය ඊටාම පින්වත්. ඇය මේ ලෝකෙන් ගිය වුණාට ඇය ලොකු දෙයක් මේ අපිට ලබලා දීලා තමයි යන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේ මේ පදනමේ අය සිදු කරගෙන නැවත සිහිපත් කරමින් මේ ආගේ අවස්ථාවන් ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමන්ලාට අද දවසේ අපි ප්‍රාර්ථනා කරන විදිහට නිවන් මාර්ගයට යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම පිළිගන්නවා. මම වැඩි දුර කතා කරන්නේ